කර අලුත් එක. අපි වගේ අය ඉන්න 3600ක් ලංකාව පුරාම ඒ අතරින් එක්කෙනෙක් තමයි මම සෞභාග්‍ය වැඩසටහන කියලා තමයි මේ වැඩසටහන හඳුන්වලා දී තියෙන්නේ. මේක සමුද්‍රි අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව මේ යුනිලිවර් සමාගම කරන වැඩසටහනක්. සතියේ දවසක් සෑම සතියකම එනවනකඩවාම එනවා. ඉතින් මේ අපි මේ දිනේට බඩු ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. මේ අත්‍යවශ්‍ය ගෙදරට අවශ්‍ය කරනම බඩු ටික තමයි ගන්න වෙන්නේ. නැත්නම් අපි මේ ටවුමට යන්න ගියාම ලොකු කාලයක් යනවා. නැත්නම් පාරට කඩේකට ගිහිල්ලා ඕන බඩු ගන්න. ඒ නැත්නම් අපිට මේ පාරිභෝගිකයට තියෙන සහන සියල්ලක්ම කරුණාවෙන් අපිට ලැබෙනවා. කරන් ලයිව් එකට සල්ලක්කද එතරයි දාන්නේ. ඔව්. අපි බලමු ගාන කීයද කියලානේ. ඉස්සර වෙලාම පයින් ගියා. ඒ කියන්නේ පයින් ළඟ ටික අරන් ගියා. ඊට පස්සේ සමුද්‍රි එකෙන් ණය මුදලක් අරගෙන පාපැදියක් ගත්තා. පාපැදිය අරගෙන ඒකට මුදල් ගෙවලා ඒ ඉවර කරලා ඊට පස්සේ යතුරු පැදියක් ගත්තා. බිස්නස් යනකොට යන්නේ පාපැදියෙන් තමයි. නමුත් ඊට විශේෂ ඕඩර් එහෙම තියෙනවා මට. ඒ විශේෂ අවස්ථාවලදී මම යතුරු පැදිය භාවිත කරනවා මගේ ව්‍යාපාරය සඳහා. ඒත් එක්කම මට තිබ්බා ඉතින් ආර්ථික අපහසුකම් තිබ්බ මේ බඩු ගන්න. එහෙම ඉන්නතර මේ කේරා ජාත්‍යන්තර ආයතනයේ මේ අඩු අදලාභී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒකටත් මාව තෝරගත්තා ඒ නිලධාරි මහත්තුරුත් ගමේ ඉන්න අය. ඊට පස්සේ මට ඒකෙන් මූල්‍යමය ආධාරයක් ලැබුණා. රුපියල් 15000ක මම තීරණය කරගත්ත මේ 15000 මම මේ වෙනුවෙන්ම යොදවලා මේකෙන් ආදායමක් උපයගෙන මම ස්ථාවරභාවය තියාගන්නවා කියලා මගේ ව්‍යාපාරේ. ඒ වගේම මම ඒකෙන් ඉගෙනගත්තු දේත් ලබාගත්තු දේත් තමයි හැම වෙලාවෙම මේ රුපියල් 15000 බඩු ගේ ඇතුලේ රඳවගෙන තියෙනවා. ඒකෙන් ලොකු අවස්ථාවක් මම කරගත්ත මගේ ව්‍යාපාරය දියුණු කරගන්න. සර පොඩි යකඩ ගේඩරියක් තමයි මේ එළ මාර්ගය හරහා තිබුණේ. මගේ චූටි පුතා මගේ බයිසිකලෙන්ම ඇලට වැටුණා. යුනිලිවර් සමාගමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් කරනවා කියලා මම දැනගෙන හිටියා. මම කතා කරා මෙන්න මෙතනට මේ වගේ පොඩි හරි අපි පාලමක් දාගත්තොත් ඒක වටිනව නේද මොන කරන්න පුළුවන්ද කියලා. පවුල් 35ක් ඉන්නවා සෘජුවම පාලමෙන් ප්‍රතිලාභ ගන්න. ඊට පස්සේ මේ රුපියල් 50000ක මුදලක් දෙනවා. මේ පුළුවන් ද මොන හරි කරගන්න කියලා. මට ගොඩක් ධෛර්යය දුන්නා අපේ මාමා කෙනෙක් ඉන්නවා අයියා කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ කෝ කමන්නේ අපි පුළුවන් තරම් කරගමු. ඒ මුදලෙන් ඒ ඊට පස්සේ මදි ටික අපි වෙන මොන හරි විකල්පයක් යොදලා මුදලක් හොයාගමු කියලා. ඒ අනුව යකඩ එහෙම ගෙනල්ලා කොන්ක්‍රීට් ගල් ගෙනල්ලා පටන් ගත්ත වැඩි. මුල් ගල් තිබ්බා දවස් 3කින් මට ඒ රුපියල් 50000 මුදලින්ම ලැබුණා. අපි ඊට පස්සේ ඒක ගිහිල්ලා ඒ 50000ම යකඩ කඩේට තමයි දුන්නේ. යෝධ මිනිසුන් 29 දෙනෙක් එකතු වෙලා තමයි මට උදව් කළා. ඒ ශක්තියෙන් තමයි පාලම ගොඩනගා ගන්න පුළුවන් වුණේ. ඒ පාලම ඒ වෙනකොට හැදුවේ තට්ටුව විතරයි. ඇන්දක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම කල්පනා කරා මේක මීටත් එහාට ප්‍රාදේශීය ලේකම්තුමා සම්බන්ධ කරගත්තොත් හොඳයි කියලා. ඒ ලියුමතරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම්තුමා ඊට පස්සේ බලලා ඉවරලා ඉස්සෙල්ලා ඇස්තමේන්තු කරපුවා ඔක්කොම බලලා ආපහු ඇස්තමේන්තුවක් හදුවා පාලමේ ඇන්දට. අඩි 2කමාරක පාලමකට ඉස්සෙල්ලා අවසර ගත්තේ. ඊට පස්සේ කොහොම හරි හදාගෙන යද්දි අඩි 2කමාර බැලුවාම ගෝණියක් මල්ලක් මැදලා බයිසිකලේ යන්න බැරි. අඩි 2කමාර කියන්නේ පොඩිනේ. ඊට පස්සේ අඩි 2කමාරට අනුමත වෙච්ච එක නැවතත් ඉල්ලීමක් කළා අඩි 5කමාරේ පාලමක් හදාගන්න පුළුවන් වුණා. අපි හුදකලා වෙලා හිටියේ කාන්තාව හැටියට ඒ වගේ දේක් ගමට කරන්න ලැබුණ එක අපිට ලොකු ආත්ම තෘප්තියකුත් තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ ලොකු හැඟීමකුත් පිළිගැනීමකුත් ඇති වුණා ඒ නිසා. මොනවා හරි දෙයකට අපි පස්සට වෙලා හරි මේ ඉන්නවනම් එහෙම මොනකට හරි ඉදිරියපත් වුණා ඉබේටම අපිට ඒ නායකත්වය අපිට ලැබෙනවා.